වෙල්කම් බැක් සෝසරස්. අද මම කතා කරන්න යන්නේ මර්ලින් කතා මාලාවේ 10 වෙනි කොටස. මේ කතාව මර්ලින් කියන චරිතයේ ගැඹුරුම පැතිකඩක් අපිට පෙන්නපු කතාංගයක්. පළවෙනි කතා සමයේ 10 වෙනි කොටස නම් කරලා තිබුණේ The Moment of Truth. එහෙම නැත්නම් සත්‍යයේ මොහොත කියලා. මේක තමයි මර්ලින්ට තමන් කවුද, තමන්ගේ දෛවය මොකක්ද, ඒ දෛවය වෙනුවෙන් තමන්ට මොනවද කැප කරන්න පුළුවන්ද කියලා තේරුම් ගන්න සිද්ධ වෙන මොහොත. සරලවම මේ කතාවේ වෙන්නේ මර්ලින්ගේ ගම වෙන එල්ඩෝර් කේනන් කියන කුරිරු නායකයාගේ කල්ලි කණ්ඩායමකින් ප්‍රහාරයට ලක් වෙන එක. මර්ලින් ගම්ම වෙන හුනිත් කැම්රොට් වලට ඇවිත් ඌතරගෙන් උදව් ඉල්ලුවත් ඒ ගම තියෙන කැම්රොට් රාජධානී සීමාවෙන් එපිට නිසා ඌතරයකට උදව් කරන්න බෑ කියනවා. ඉතින් මර්ලින් තනියම තමන්ගේ ගම බේරගන්න පිටත් වෙනවා. ඒත් එයා පුදුමයටපත් කරමින් එයාගේ යාළුවෝ එයා එක්ක මේ ගමනට එකතු වෙනවා. නමුත් මේ ගමට ගියාම එයාලට එක එක විදිහේ අලුත් ප්‍රශ්න රසකට මුහුණ දෙන්න වෙනවා. මර්ලින් ගැන ගොඩක් තොරතුරු අපිට මේ එපිසෝඩ් එකෙන් එකතු කරගන්න පුළුවන්. ඉතින් අපි අද මේ රසබර කතාව කියමු.